සිය පෙම්වතියට පිහියකින් යන ඝාතනය කළ බව කියන සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසියට පැමිණ බාරවීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී අද 18 වෙනිදා සවස 5:30 6 අතර මෙම ඝාතනය සිදු වී ඇති බව දැනට වාර්තා වේ. වෙන්නප්පුව වයික්කාල පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි අවුරුදු 19ක් නම් වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ. මාරවිල වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියෙකු සමග මියගොස් ඇති තරුණිය වසර 1.5ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සම්බන්ධතාවය නවත්වා දමු යයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත. එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහියනුම සිදු වී ඇති බව පොලිසිය කියයි.